දේශානි නෙහාරා කියන්නේ කෙටි කලකින් ඉතා ජනප්‍රියත්වයට පත් වූ නවක නිලියක්. රංගනයට පැමිණීමට පෙර ඇය රැකියාව කළේ ගුවන් සේවිකාවක් ලෙස. නමුත් රංගනයට පිවිසීමෙන් පසුව ඇය රැකියාවෙන් ඉවත් වුණා. තාම වයසවරුදු 25ක් වන ඇය ගැන පසුගිය කාලයේ දැඩි කතාබහක් ඇති වුණා. ඒ 42 වන වියේ පසුවන ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී ඉසුරු ලොකු හෙට්ටිආරච්චි සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගැනීම නිසා ඔවුන් දෙදෙනාගේ වයස් පරතරය අවුරුදු 17ක් වීම බොහෝ දෙනාගේ අවධානයට ලක් වුණා. ඉතින් සම්බන්ධය පටන්ගෙන මාස කිහිපයක් ගත වූ පසුව ඊයේ දින තමා ඉසුරු සමග ඇති සම්බන්ධය නැවැත් වූ බව දේශානි පවසනවා. ඇය පවසන්නේ තමා ඉසුරුට දැඩිව ආදරය කළත් ඉසුරු තවත් කාන්තාවන් සමග සම්බන්ධයන් පවත්වන බවයි. එසේම ඉසුරු තමා සමග සිටිද්දී සම්බාහන මධ්‍යස්ථානවල සිටින කාන්තාවන් ආශ්‍රය කරන බවටද ඇය චෝදනා කරනවා. මේ හේතුවෙන් ඔවුන් දෙදෙන අතර උණුසුම් බහිම්බසීමක් ඇති බවටත් වාර්තා වනවා. ඒ අතරදි ඉසුරු විසින් දේශානිට පහරදී ඇති බවටත් සමාජ මාධ්‍යවල සඳහන් වුණා. දේශානිමය සිද්ධිය සමග පළ කළ මෙම ඡායාරූපයේ නහයට යොදා තිබෙන ප්ලාස්ටරයෙන් ඒ බව තහවුරු කරගන්න පුළුවන්. ඉතින් ඔවුන් දෙදෙනා මේ සම්බන්ධය ආරම්භ කළ සමයේ බොහෝ දෙනෙක් දේශානිට මෙම සම්බන්ධය නොගැලපෙන බව පැවසුවා. දේශානි ඒ හැමෝටමත් තමාව බේරා ගැනීමට කළ උත්සාහයට ස්තුති කර තිබුණා. ඉතින් මේ වගේ අලුත්ම ගොසිප්ස් ඉදිරියටත් බලන්න සබස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමග.